ආයිබෝවන් සියලු දෙනාටම සුබ නත්තලක් වේවා කියලා පතනවා. ඉතින් ඔයගලන්ට මතක ඇති මං කලින් වතාවක් කීපයකදී ඔයගලන්ට power extensions කීපයක් unbox කරලා පෙන්නුවා. ඉතින් අදත් මං ඔයගලන්ට ගෙනත් පෙන්වන්න යන්නේ තවත් අලුත් power extension එකක්. ඉතින් රැඳී සිටින්න මේ SL Tech Buddy YouTube channel එක. ඉතින් දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් අද මම මොකක්ද අන්බොක්ස් කරන්න යන්නේ කියලා. ඉතින් අපි මුලින්ම බලමු මේකේ මොන හොඳ සඳහන් කරන්න කියලා. ඉතින් මුලින්ම අපිට බලා ගන්නට පුළුවන් Paragon Premier කියලා උඩින්ම සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ උඩ සඳහන් කරලා තියෙනවා power extension code කියලා. ඊට පස්සේ අපිට extension එක බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා trailing socket with neon light කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට 6 month warranty කියලා පහලින් සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් 4 socket with USB කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. මේකේ socket 4යි තියෙන්නේ. ඊට අමතරව 2 meters කියලා මෙතන dot එකක් දීලා තියෙන මේකේ wire එකේ දිග වෙලා මීටර් 2යි. ඉතින් ඕගොල්ලන්ට කැමති වර්ධි 3 4 5 7 ආකාරයෙන් ගන්න පුළුවන්. මේ කෝඩ් එකේ දිග ප්‍රමාණය අනුව මේ power extension කෝඩ් එකේ මිල වෙනස් වෙනවා. ඊට පස්සේ මේ පැත්තෙනුත් සඳහන් කරලා තියෙනවා Paragon powering connections anywhere anytime කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මේකේ තියෙන features අපිට බලා ගන්න පුළුවන්. improved fire redundant plastic cover, SLS standard 3/4 wire, overloaded protection with safety shutters, neon light switches කියලා සඳහන් කරලා තියෙනවා. මේ පැත්තේ කිසි දෙයක් නැහැ. එහා පැත්තේ ගත්තත් මේකේ සඳහන් කරලා තියෙන්නේ Paragon Premier කියලා කලින් පරිදි. ඊට අමතරව දාලා තියෙනවා 405 way 230 volt 13 ampere කියලා සඳහන් කරලා තියෙනවා. පිටිපස්සේ විස්තර ගොඩක් සඳහන් වෙලා තියෙනවා. ඉතින් උඩින් Paragon Premier කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් කලින් වගේම improved fire redundant plastic cover එකක් තියෙනවා කියලා තියෙනවා. මේක SL standard එක අනුව 3/4 wire එකක් තියෙනවා කියලා තියෙනවා. overloaded protection එකක් සමග safety shutters තියෙනවා. ඒ වගේම neon light switches කියලා සඳහන් කරලා සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් ඕගලන්ට තව එක විස්තරයක් දීලා තියෙනවා. ඉතින් ඒකේ වැදගත් විස්තරයක් ස්වාභාවික විපත් අධිබලිත විදුලි උපකරණ සඳහා භාවිතය සහ මෙම නිෂ්පාදිත භාණ්ඩ විවෘත කිරීම අලුත් වැඩියා කිරීම යන කරුණු මත වගකීම අවලංගු වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ warranty සඳහන් කරලා තියෙනවා. අපට දීලා තියෙනවා thank you for purchasing our quality product කියලා Paragon Premier කියලා මේගොල්ලන්ගේ mobile numbers දෙකක් සමග දීලා තියෙනවා. ඉතින් අපි මේක දැන් unbox කරමු. මේක මොන වගේද කියලා බලන්න. තවත් මේක විවෘත කරපුවාම ඔයගලන්ට බලන්න පුළුවන් අපේ උපකරණ සහ මෙතන warranty card එක මේ විදිහට සඳහන් දීලා තියෙනවා. ඉතින් මාස 6ක වගකීමක් තමයි මේගොල්ලෝ ලබා දීලා තියෙන්නේ. ඉතින් අපි දැන් බලමු. අපිට USB 3ක් charge කිරීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව sockets 4ක් කලින් සඳහන් කරා වගේ sockets 4ක් තියෙනවා කියලා තියෙනවා. ඉතින් පිටිපස්සේ වැඩි දෙයක් නැහැ. ඉතින් අපි බලමු. මේක ඇත්තටම cable ties එකකින් පැක් කරලා තියෙන්නේ. අපිට ඒ cable ties එක බලමු. ඉතින් අපි දැන් මේ cable ties එක කපා ගත්තා. ඉතින් මීටර 2ක දිගක් යුක්ත වෙනවා. ඉතින් අපි මේක දැන් සම්බන්ධ කරමු අපේ power outlet එකට. ඉතින් අපිට බලා ගන්න බලමු මේක on කරපුවාම දැන් light එකක් පත් වෙනවා. මේක press කරලා ඔබන්න තියෙන. එතකොට on off වෙන්නේ මේකේ neon light එක. මේ විදිහට තමයි අපිට බලා ගන්න තියෙන්නේ. අවශ්‍ය වෙලාවට power on කර ගන්න පුළුවන් socket 4 අනවශ්‍ය වෙලාවට
මේක ඔෆ් කරන්න පුළුවන්. ඊළඟට USB 3ක් තියෙනවා. ඉතින් අපි මේකට සම්බන්ධ කරලා බලමු මොකක් හරි ඩිවයිස් එකක්. මේක ඔක්කොම තියෙන්නේ ස්ක්වයර් පින්. ඉතින් අපිට රවුන්ඩ් පින් ගහන්න බෑ. මේක යුනිවර්සල් විදිහට නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. ලංකාව ස්ටෑන්ඩඩ් එකට අනුව ස්ක්වයර් පින් විතරයි මේකට සම්බන්ධ කරන්න පුළුවන්. අපි මේ ෆෝන් එක සම්බන්ධ කරලා බලමු. සම්බන්ධ කරලා අපි පවර් එක ඔන් කරපුවාම ඉතින් ඔයගලන්ට දැන් පේනවා මේක charge වෙනවා. බලන්න මේ විදිහට බලන්න. හතරම වැඩ කරනවා අපිට බලා ගන්න පුළුවන් වුණා. ඊළඟට බලමු USB එක කොහොමද කියලා. USB එකත් පළවෙනි එක වැඩ කරනවා. ඉතින් අපි ඊළඟ ඒවත් බලමු. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් දෙවෙනි එකත් වැඩ කරනවා. තුන්වෙනි එකත් බලමු. ඉතින් තුන්වෙනි එකත් වැඩ කරනවා. ඉතින් ඔයගොල්ලෝ දැක්කා අද පැරගොන් ආයතනය විසින් අපිට ලබා දුන්න power extension එක. ඉතින් ඔයගොල්ලෝ මොනවද මේ extension එක ගැන හිතන්නේ? මේක එකම අවුල තියෙන universal plug points නැහැ. square pin විතරයි. ඒ ඇරෙන්න මේකේ build quality ටිකක් cheap. ඉතින් ඒ වුණාට අපේ අතේ තියෙන මුදලට ලාභෙටම ගන්න තියෙන එක තමයි දැනට තියෙන හොඳ quality එකකින් යුක්ත මේ power extension එක. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් මේක ගන්න. ඉතින් ඔයගොල්ලෝ මොනවද හිතන්නේ මේ power extension එක ගැන? ඔයගොල්ලන්ගේ අදහස් යෝජනා චෝදනා පල්ලෙහා කමෙන්ට් වල දාන්න. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ ඔයගොල්ලෝ හම්බුට එනකම් සුබ සතියක්. මට එකක් අමතක වුණා. ඉතින් ඔයගොල්ලෝ මේ අවුරුද්දේ අන්තිමටම දකින වීඩියෝ එක තමයි මේ ඔයගොල්ලෝ අද දකින්නේ. ඉතින් ඔයගොල්ලොන්ට දැන් අපි ආපහු හම්බ වෙන්නේ ඊළඟ අවුරුද්දේ ජනවාරි 2 වෙනිදා. ඉතින් ඕගොල්ලන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා SL Tech Buddy වෙතින් මම ඕගොල්ලන්ට ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඕගොල්ලන්ගේ සියලුම ප්‍රාර්ථනා ඉටු වෙන්න කියලා ඊළඟ අවුරුද්දේ හොඳ අලුත් අවුරුද්දක් ලැබෙන්න කියලා මම ඕගොල්ලන්ට ප්‍රාර්ථනා කරනවා. ඉතින් රැඳී සිටින්න අපිත් එක්ක 2026 අවුරුද්දේ මේ SL Tech Buddy YouTube channel එක